මුලින්ම ඔයාගේ බ්‍රෝසර් එකට යන්න. ගිහිල්ලා ඔයා සර්ච් කරන්න local by fly wheel. right. ඉතින් එතකොට ඔයාලට මෙන්න මේ වගේ වෙබ්සයිට් කිහිපයක් එනවා. ඉතින් මෙන්න මේ මුලින්ම තියෙන වෙබ්සයිට් එක ඔයාලට තෝරගන්න පුළුවන් localwp.com කියන එකේ මෙන්න මේක local wordpress development made simple. මම මේක ඩිරෙක්ට් ලින්ක් එකකුත් දාන්නම්. ඒතර ඔයාලට ඩිරෙක්ට්ම මෙතනට ඇක්සස් කරන්නත් පුළුවන් මේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ඒක දාන්නම්. ඉතින් මේක තමයි අපි ඩවුන්ලෝඩ් කරන්න හදන්නේ. ඉතින් මේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාලට හරිම ලේසියෙන් මෙතන download for free කියලා බටන් එකක් දැක් ගන්න පුළුවන්. ඉතින් ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ වගේ පොඩි ෆෝරම් එකක් එනවා ඔයාලට ෆිල් කරන්න. ඉතින් මේකෙදි මුලින්ම තෝරන්න ඔයා Windows පරිගණකයක් පාවිච්චි කරන කෙනෙක් නම් Windows තෝරන්න. එහෙම නැත්නම් ඔයා මේ අද වෙනත් මේ Mac හෝ Linux හෝ එහෙම platform එකක් පාවිච්චි කරන කෙනෙක් නම් ඒක තෝරන්න පුළුවන්. ඉතින් මම Windows පරිගණකයක් පාවිච්චි කරනවා. ඉතින් ඒකෙන් මම Windows තෝරනවා. ඊට පස්සේ ඔයාගේ first and last name එක මෙතනින් ඔයාලට දෙන්න පුළුවන්. ඒ වගේම organization type ඉතින් මේ details නම් ඇත්තටම අපිට වැඩි වැදගත් වෙන්නේ නැහැ. මේකෙදි මේ ආයතනයේට තමයි මේ details වැදගත් වෙන්නේ. ඒකින්ද මොකක් තේරුවත් ඇත්තටම කමක් නැහැ. මම මෙතන independent freelancer consultant කියන option එක තෝරනවා. ඊට පස්සේ work email එක ඔයාගේ වැඩ කරන email එකක් ඔයාලට මෙතනදී දාන්න පුළුවන්. ඉතින් මම මගේ mail එක මෙතනට දාලා ඊට පස්සේ get it now කියන බටන් එක ක්ලික් කරන්න. right. එතකොට මේක සර්ච් කරලා සේව් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඩිරෙක්ට්ලිම ඔයාගේ PC එකට මේක ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගනි. ඉතින් මම මේක ඔල්රෙඩි ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ. ඒකින්ද මේක සාමාන්‍යයෙන් මෙගාබයිට් සාමාන්‍යයෙන් 700 ගාණක් 800 ගාණක් වගේ තියෙන මට මතක 700 ගාණක් විතර තියෙනවා. ඉතින් මේක ඩවුන්ලෝඩ් වෙන්න දෙන්න. ඉතින් right ඩවුන්ලෝඩ් කරන් තියෙන නිසා මම දැන් යන්නම් කොහොමද ඉන්ස්ටෝල් කරන්න කියලා. ඉතින් මම හිතනවා මේ ප්‍රැක්ටිකල් සෙෂන්ස් වලදී මාව ෆලෝ කරලා මේ මගේ වීඩියෝ එක ෆලෝ කරලා ඔයාලත් මගෙත් එක්ක මේ ස්ටෙප් බයි ස්ටෙප් කරන්න. ඒක පොඩ්ඩක් මෙතනින් පෝස් කරලා ඔයාලා ඩවුන්ලෝඩ් කරන් ඉවර වෙලා ඉතුරු ටික බලන්න. right. හරි. ඉතින් මේ විදිහට තමයි ඔයාලට ඩවුන්ලෝඩ් වෙච්ච software එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒක ඩබල් ක්ලික් කරන්න. right. ඊට පස්සේ මේ විදිහට setup එක අපිට ඉන්ස්ටෝල් කරන්න ඕපන් වෙනවා. මෙතනදී ඔයාලට මේ හරිම ලේසි මේක ඉන්ස්ටෝල් කරන විදිය. ඉතින් ඔයාලගේ PC එක ගොඩක් පර්සනල් යූස් කරන එකක් නම් different logins use කරලා නැත්නම් ඔයාලට මේ දෙකෙන් කෝක සිලෙක්ට් කරත් කමක් නැහැ. මේක already select වෙලා තියෙන මගේ user account එකේ. ඉතින් ඔයාලටත් next කරන්න පුළුවන්. මේන මුලින් window එක next දෙන්න. ඊට පස්සේ මේ default install location එක මෙතන කිසිම වෙනසක් කරන්න ඕනේ නැහැ. මෙතනට තමයි default install වෙන්නේ. ඊට පස්සේ ඔයා install කියන බටන් එක දෙන්න. හරි. එතකොට ඔයාගේ පරිගණකයට මේක ඉන්ස්ටෝල් වෙනවා. ඉතින් ඒකට පොඩි වෙලාවක් යයි. හරි. මගේ PC එකට දැන් ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. ඉතින් run local ටික් වෙලා තියෙන්නේ. මම finish කරන setup එක. right. ඊට පස්සේ ඔයාලගේ PC එකේ locally local by flywheel software එක run වෙනවා. හරි. ඉතින් හරියට ඉන්ස්ටෝල් වුණා නම් ඔයාලට මේ වගේ වින්ඩෝ එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට මෙහෙම left side bar එකේ මුකුත් content එකක් නම් බලා ගන්න බැරි වෙයි. මොකද මේ තියෙන්නේ මම හදපු websites. ඉතින් මේක ඔයාලගේ MD තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා අලුතෙන් හදන websites මෙතනට add වෙනවා. ඉතින් හරි. අපි යමු අපේ පළවෙනි website එක create කරන්න. මගේ ස්ටෙප් ෆලෝ කරන්න. ඉතින් මුලින්ම ඔයාලා කරන්න ඕනේ මෙතන වම් පැත්තේ යට කෙළවරේ තියෙනවා පොඩි ධන ලකුණක් වගේ එකක් ප්ලස් අයිකන් එකක්. ඒක ක්ලික් කරන්න. then create new site මේ option එක select ලා තියෙන එක එහෙමම තියන්න continue කරන්න. ඊට පස්සේ ඔයාලට website එක නමක් දෙන්න පුළුවන්. මෙතනදී මම දෙනවා portfolio එකක් build කරන්න හින්දා portfolio කියලා නමක් දෙනවා. ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. දීලා continue කරන්න. මේ සිටින් එකේ විදිහටම තෝරලා තියන්න. මොකද අපිට PHP version MySQL versions තෝරන්න අවශ්‍යතාවයක් නැහැ. මෙයා default latest version එක අපි වෙනුවෙන් තෝරලා තියෙන්නේ. ඒකින්ද මෙතන මොකද කරන්න දෙයක් නැහැ. continue දෙන්න. හරි. මෙතනදී ඔයාලට username එකක් සහ password එකක් create කරන්න ඕනේ.
ඉතින් මේක ඔයාලට සරලවම ඇඩ්මින් කියලා මම දාගන්නවා. ඔයාලට ABC ඒ අකුරු තුනක් කැමති එකක් දාගන්න පුළුවන්. මතක හිටින එකක් දාගන්න. මොකද මෙතන අපි බිල්ඩ් කරන්නේ ලෝකල් සයිට් එක. ඉතින් ඉන්ටර්නෙට් එක යොස් කරන්නේ නැහැ මේක. ඉතින් ඒකින්ද යූසර් නේම් පාස්වර්ඩ් එකේ ස්ට්‍රොංනස් එක අදාළ වෙන්නේ නැහැ අත්‍තරම. හරි. යූසර් නේම් එක පාස්වර්ඩ් එක දීලා ඔයාලට මතක හිටින ඇඩ් සයිට් කියන එක දෙන්න. හරි මෙතනදී පොඩි වෙලාවක් යනවා. යා අපි වෙනුවෙන් ක්‍රියේට් කරනවා දැන් සයිට් එක. ඉතින් මෙතනදී ඇත්තරම මම ඉස්සරහට සෑම් වලදී කියන්නම් අපිට මැනුවල් කරන්න දෙයක් නැහැ. මෙයා අපි වෙනුවෙන් WordPress ඒරියා එක හදලා WordPress ඉන්ස්ටෝල් කරලා database එකක් ක්‍රියේට් කරලා දෙනවා. ඉතින් ඔයාලට මුකුත් permissions request ආවොත් ඔයාලගේ virus card එකෙන් හරි Windows security වලින් හරි allow කරන්න ආවොත් allow කරන්න. මොකද මේ tool එක trusted කිසිම issue එකක් නැහැ. allow කරන්න. ඊට පස්සේ යා smooth විදියට installation එක මේ විදියට යනවා. ඔයාලට වම් පැත්තෙන් පෙනේ මේ වගේ ඔයාලගේ site එක add-in කියලා මෙහිම repeat icon එක තම site එක අපේ create වෙන ගමන් තියෙන්නේ පොඩි වෙලාවක් දෙන්න යාට. හරි සයිට් එක ක්‍රියේට් වුණා. ක්‍රියේට් වුණාට පස්සේ ඔයාලට මේ වගේ green dot එකක් එක්ක ඔයා දාපු නම ඔයාගේ සයිට් එක මෙන්න මේ විදිහට පොඩි window එකකින් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී පොඩි details ටිකක් තියෙනවා. මම ඔයාලට කියන්නම් මේ පෙන්නන එක සරලව. site domain ඒ කියන්නේ portfolio.local මේක අපි local domain එක තමයි අපේ site එක වෙලා තියෙන්නේ. SSL certificate එකක් local නිසා අපිට already දෙන්න පුළුවන්. නමුත් ඒක එච්චර වැදගත් වෙන්නේ නැහැ. වෙබ් සර්වර් ඉතින් මේ මුකුත් සෙටින් එකක් වෙනස් කරන්න අවශ්‍යතාවයක් නැහැ ඇත්තටම. ඉතින් මීට අමතරව අපිට තියෙනවා තව tabs කිහිපයක්. ඉතින් database මේ තමයි මෙයා අපි වෙනුවෙන් හදපු database එක හා related details. තව backup create කරන්න options ගොඩක් තියෙනවා. මුකුත් අපිට අදාළ වෙන්නේ නැහැ මෙතනදී. ඉතින් මේ වෙද්දී අපේ ඔයාගේ local PC එකට WordPress install වෙලා ඉවරයි. access කරන්න මෙන්න මෙතන ඔයාලා බටන් දෙකක් බලා ගන්න පුළුවන් open site සහ WP admin කියන. ඉතින් initially ඔයා මේ open site කියන එක දෙන්න. right. එතකොට මේ තමයි ඔයා හදපු වෙබ්සයිට් එක. ඔයා දාපු නම දාලා .local කියලා තමයි ඔයාගේ browser එක පෙන්නන්නේ. browser එකෙන් තමයි මෙයා open වෙන්නේ. ඉතින් මේ තමයි initially WordPress ඔයාට දෙන dashboard එක. මේක empty site එකක්. ඉතින් අපි access කරන්න ඕන දැන් WordPress dashboard එකට. එතන තමයි සම්පූර්ණයෙන් අපේ control panel එක WordPress වල කිව්වොත් හරි. ඉතින් ඒක access කරන්න ඔයා මේ URL එකට යන්න ගිහිල්ලා /icon එක ගහන්න type කරන්න wp-admin type කරලා enter කරන්න. right. එතකොට එයා login එකක් අහනවා වගේ මේ තමයි ඔයා ඉස්සලා දීපු create කරපු login එක. මම දැන් මේ admin දෙකම username and password. ඉතින් මම මේ දෙක දෙනවා. admin දීලා login දෙන්න. right. මේ තමයි ඔයාට initially WordPress දෙන dashboard එක. ඉතින් ඔයාට ඔයාගේ WordPress backend එක කියලා සමහර කට්ටිය මේකට කියනවා. ඉතින් කමක් නැහැ ඔයාලට කිව්වොත්. මොකද අපේ වෙබ්සයිට් එක front end එක කියලා මේ dashboard එකට backend එක කියලා කියනවා. ඉතින් ඔයාලා කැමති word එක use කරන්න ඒක issue එකක් නෑ අත්‍තරම. site එක ඔයා අපේ local තියෙන. ඉතින් මේ WP admin කියන URL එකකින් තමයි මේ dashboard එක තියෙන්නේ. ඔයාට ඔයාගේ වෙබ්සයිට් එක front end එක බලා ගන්න ඕනේ නම් ඔයාට පුළුවන් මෙතන උඩ බාය එකේ තියෙන මෙන්න මේ portfolio කියන එකට කියන්නේ ඔය වෙබ්සයිට් එකේ නමට හොව කරාම visit site කියලා එකක් එනවා. ඒක ක්ලික් කරන්න. එතකොට මේ තමයි ඔයාගේ front end එක. ආපහු ඔයා මෙතනම ක්ලික් කරොත් ආපහු ඔයා යනවා dashboard එකට. ආපහු සරයක් ක්ලික් කරොත් යනවා front end එකට. ඉතින් මෙහෙම dashboard එක හා front end එක අතර මාරු වෙන්න පුළුවන්. ඉතින් අපේ ලේසියට අපි edits කරද්දී අපි මෙතනම right click කරලා open with new tab කියලා මම දීලා තියෙනවා. මොකද ඒක මට එකම browser එකේ දෙපැත්තක පුළුවන් තියාගන්න මෙතන front end එක අපි back end එකෙන් අපි dashboard එකෙන් කරන changes මෙතනදී පෙන්නනවා. මෙතනින් අපිට changes කරන්න පුළුවන්. එතකොට switch වෙවි මාරු වෙන්න බලන්න දෙයක් නැහැ. ඒතකොට time එක අපිට ඉතුරු වෙනවා. හරි මේ තමයි local apply
ෆ්ලයිවීල් එකෙන් WordPress ඉන්ස්ටෝලේෂන් එක කරන විදිය.